ගාථාවක් සාදු පංචශීලයේ සමාදන් සඳහා තෙවරක් නමස්කාර පාඨය සජ්ජායනා කරන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อธินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิसुरामेरे मच्चपमादट्टाना वेरमणि सिक्खापदं समादियामि साधुकार श्रद्धा बुद्धि संपन्न කාරුණික වාසනාවන්ත බෞද්ධ වැඩිහිටි පින්වතුනි අද දින ඒ ඉංගිරිය ප්‍රාදේශීය සභාවේ නැත්නම් ඒ ජොබ්ස් එකේ මහත්ව මහත්මීන් එකතු වෙලා මේ වැඩිහිටි පින්වතුන් උදෙසා දානයක් ගෙනවිත් පූජා කරන්නට යෙදුණා. ඒකින් අප්‍රූ කොටස නොයදුල්ලු කොටස අප ලෝතුරාමාමෑණී බුදු පියාණන් වහන්සේගේ අනන්ත සම්බුදු ගුණයන් සිහිපත් කරගෙන ලෝතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරන්න යෙදුණා. අනිකුත් දානය මේ වැඩිහිටියන් උදෙසා වැඩිහිටියන්ට දහවල ආහාර වේලක් හැටියට පූජා කරන්න යෙදුණා. ඉතින් පින්වතුනි දානය කියලා කියන්නේ මහත්ඵල මහානිසංස ගෙන දෙන කුසල කර්මයක් තමයි දානය කියලා කියන්නේ. ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ දානං යුද්ධංච සමාන මාහු. දන් දීම හරියට යුද්ධයක් කරලා ජය ගන්නවා හා සමානයි කියලා කියන්නේ. ඒකට හේතුව තමයි පින්වතුනි අපේ හිතේ තියෙන ඝනබාල අකුසල කර්ම තුනක් තියෙනවා. එකක් තමයි ලෝභය, අනිත් එක තමයි දේශය, අනිත් කර්ම විපාකය තමයි මෝහය කියලා කියන්නේ. මෙන්න මේ ලෝභ, දේශ, මෝහ කියන අකුසල මූල ධර්මයන් තුන දන් දෙන පුද්ගලයන්, දන් දෙන තැනැත්තන් විසින්, තැනැත්තා විසින් ඒක යටපත් කරගන්න අවශ්‍යයි කියන කාරණාව ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා. ලෝභය කියලා කියන්නේ පින්වතුනි තමන්ගේ හිතේ ඇතිවෙන ලෝභයට. යම්කිසි කෙනෙක් දානයක් පූජා කරනකොට, දානයක් දෙනකොට ඒ පූජා කරන වස්තුව කෙරෙහි
යම්කිසි ලෝභ සහගත සිතක් ඇති වුණොත් අනේ මේක දීලා පළක් නැහැ, මේක දුන්නොත් මට මෙච්චර දවසකට තව තියාගන්න පුළුවන්, මේක දීලා මේක නොදී ඉඳියොත් එහෙම මට මේක අනුභව කරමින් සති කිහිපයක්, දින කිහිපයක්, මාස කිහිපයක් මේක අනුභව කරන්න පුළුවන් කියලා ලෝභ සහගත සිතක් ඇති වුණොත් ඒක ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මහත්ඵල මහානිසංස ළඟා කරගන්න අමාරුයි, අපහසුයි, දුෂ්කරයි කියලා. එහෙනම් ලෝභය කියන ධනබාල අකුසලය තදංග වශයෙන්, තදංග කියලා කියන්නේ පින්වතුනි සුළු මොහොතකට යටපත් කරගන්න අවශ්‍ය වෙනවා. එතකොට දේශය කියලා කියන්නේ පින්වතුනි දන් දෙන තැනත්තා, දන් දෙන පුද්ගලයා ඒ දෙන දානය ලබා ගැනීමට ඉන්න පුද්ගලයන් කෙරෙහි හෝ යම්කිසි තැනැත්තන් කෙරෙහි හෝ යම්කිසි පුද්ගලයෙක් කෙරෙහි හෝ යම්කිසි ක්‍රෝධයක්, නැත්නම් ක්‍රෝධය කියලා කියන්නේ වෛරය, නැත්නම් තරහව, මෙන්න මේ වගේ අකුසල ධර්මයක් තිබ්බොත්, එහෙම හිතේ තියාගෙන දෙයක් දුන්නොත් ඒකෙන් පලක් නැත, විපාකයක් නැත කියන කාරණාව ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා. එහෙනම් අපි දෙනකොට දානයක් අපේ හිතේ දේශය කියන කාරණාව යටපත් කරගන්න අවශ්‍ය වෙනවා. දේශය කියලා කියන්නේ මම කලින් සඳහන් කරා වගේ ඒ දෙන තැනැත්තා කෙරෙහි ඒ දානය පිළිගැනීමට සුදුසු පුද්ගලයා කෙරෙහි යම්කිසි ක්‍රෝධයක්, වෛරයක් තිබ්බොත් ඒ තැනැත්තා දෙන දානය ඒකෙන් ආනිසංස ළඟා කරගන්න බෑ කියන කාරණාව ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ ජීව් එකේ මහත්මීන්, රජයේ සේවක සේවිකාවෝ එකතු වෙලා මේ වෙසක් පුර 15ක පෝය නිමිති කරගෙන ඊට පෙර දින මේ නිරෝගා වැඩිහිටි නිවාසයට පැමිණිලා ඔබ කෙරෙහි ඊටාම කරුණා සහගත සිතින් යුක්තව දානයක් පිළියෙල කරගෙන පූජා කරන්නට යෙදුණා. ඔබට පිළිගන්නට යෙදුණා. ඉතින් ඒ ජීව්සකේ මහත්මීන්ගේ සිතේ ඔබ කෙරෙහි දේශයක්, වෛරයක්, තරහවක් නැහැ පින්වතුනි. ඒක නිසා ඒ කාරණාවත් තදංග වශයෙන් යටපත් කරගන්න අවශ්‍ය වෙනවා. ඊට කාරණාව තමයි මෝහය කියලා කියන්නේ. පින්වතුනි මෝහය කියලා කියන්නේ මුලාවට, මම්මුලාවට, නැත්නම් මෝඩකමට. මෝඩකම කියලා කියන්නේ දන් දීලා පළක් නැත, විපාකයක් නැත කියන චේතනාවෙන් යුක්තව සිටියොත් ඒ තැනත්තා දෙන දානයක් පළක් නැති, විපාකයක් නැත කියන කාරණාව ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා. එහෙනම් පින්වතුනි දානයක් පූජා කරනකොට යම්කිසි කෙනෙක්ට යම්කිසි වස්තුවක් හෝ දානයක් හෝ යම්කිසි දෙයක් දෙනකොට අපේ හිතේ තියෙන ලෝභ, දේශ, මෝහ කියන අකුසල කර්ම තුන තදංග වශයෙන් යටපත් කරලා ඒකට ප්‍රතිවිරුද්ධ වෙන අලෝභ, අදේශ, අමෝහ කියන කුසල මූල ධර්මයන් තුන ඉස්මතු කරගෙන යම්කිසි කෙනෙක් දානයක්, යම්කිසි දෙයක් පුද පූජා කරනු ලබනවා නම් ඒකෙන් මහත්ඵල මහානිසංස ළඟා කරගන්න පුළුවන් කියන කාරණාව ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර වදාරලා තියෙනවා. පින්වතුනි හෙට වෙසක් පුර 15ක පොහොය දිනය. පින්වතුනි වෙසක් පුර 15ක පොහොය දිනය බෞද්ධයන් වෙච්ච අපිට ඊටාම වටිනා වැදගත් පොහොය දිනයක් වෙනවා. ඒකට හේතුව තමයි අප අමාමේනි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුද්ධත්වයට පත්වීම සහ පරිනිර්වාණයට පත්වීම යන තිත්වය මුල් වෙච්ච පොහොය දිනයක් තමයි වෙසක් පුර 15ක පොහොය දිනය කියලා කියන්නේ. පින්වතුනි මේ ලෝකේ පහළ වෙච්ච උත්තරීතරම තැනැත්තා කවුද කියලා ඇහුවොත් අපිට එක හෙලාම කියන්න පුළුවන්
නාමයක් තමයි ශ්‍රී ගෞතම සම්බුද්ධරාජාණන් වහන්සේ කියන කාරණාව. ගෞතමයන් වහන්සේ තමයි මේ ලෝකේ පහළ වෙච්ච උත්තරීතම තැනැත්තා වෙන්නේ පින්වතුනි. ඒක නිසා ලෞතර බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහිපත් කරගෙන මේ නිරෝගා වැඩිහිටි නිවාසයට ඒ රාජ්‍ය ආයතනයක් මුල් කරගෙන ඔවුන් විසින් ඔබට ඔබේ කුසගින්න නිවීමට දානයක් පූජා කරන්නට දුනා. ඒ දානය පූජා කරලා ඒකෙන් අප්‍රූ කොටස නුදුළු කොටස අප ලෝතර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ගුණයන් සිහිපත් කරගෙන පුද පූජා කරන්නට දුනා. පින්වතුනි අපි දන්නවා මේ කාරණා මුල් කරගෙන ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියලා. ඒ කියලා කියන්නේ සියලු සත්වයෝම ආහාරයෙන් යැපෙනවා ජීවත් වෙනවා කියන කාරණාව. එතන අපි දන්නවා බාල මාළු වැඩිහිටි දුප්පත් පෝසත් කුඩා සුරූපී විරූපී අඳගොළු බිහිරි මේ හැම කෙනෙකුටම යැපීමට ආහාර අවශ්‍ය වෙනවා පින්වතුනි. ඒ වගේම තමයි සත්ව ලෝකයේ ගත්තොත් තිරිසන් සත්වය සියලු දෙනාටම ආහාර අවශ්‍ය වෙනවා. ඔවුන්ට කවුරුත් නොදෙන නිසා ඔවුන් ගොදුරු සොයාගෙන ගිහිල්ලා ඔවුන්ගේ කුසගින්න නිවා ගැනීමට ඔවුන් පුරුදු පුහුණු වෙලා තියෙනවා. ඒක නිසා පින්වතුනි මේ ලෝකේ ජීවත් වෙන සියලුම සත්වයන්ට ආහාර අත්‍යවශ්‍ය වෙන කාරණාවක් වෙනවා පින්වතුනි. ඒක නිසා ඔබ සන්තෝෂ වෙන්න ඔබේ කුස ගින්න නිවීමට ඒ රාජ්‍ය ආයතනයක් මුල් වෙලා ඔවුන් කැප වෙලා මේ ප්‍රදේශයේ තියෙන වැඩිහිටි නිවාස ළමා නිවාස මේ සියල්ලටම ඔවුන්ට කරන්න පුළුවන් ආකාරයෙන් ඔවුන් යුතුයකම් වගකීම් ඉෂ්ට සිද්ධ කරනු ලබනවා. ඉතින් ඒ බවත් සිහිපත් කරමින් ඔබ කල්පනා කරගන්න ඊටාම වටිනානීය පොහොය දිනයක් තමයි පින්වතුනි හෙට යෙදෙන්නේ. ඒක තමයි වෙසක් පුර 15ක පොහොය දිනය කියලා කියන්නේ. මෙන්න මේ වෙසක් පුර 15ක පොහොය දිනය බෞද්ධයන් වෙච්ච අපිට ඊටාම වටින වැදගත් පොහොය දිනයක් වෙනවා. ඒකට හේතුව මම කලින් සඳහන් කරන්නට යෙදුනා. ලෝතර බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහිපත් වෙන පොහොය දිනයක් තමයි වෙසක් පුර 15ක පොහොය දිනය කියලා කියන්නේ. ලෝතර බුදුරජාණන් වහන්සේ ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ දඹදිව මගධේ කිඹුල්වත් පුරේ කෝසල රාජධානියට අයිති කිඹුල්වත් පුරේ තමයි උත්පත්ති ලබන්න යෙදෙන්නේ. ඒ අපි දන්නවා සල් උයනේ ලුම්බිනි සල් උයනේ තමයි උන්වහන්සේ ඉපදීමට පත් වෙන්න යෙදුනේ. උන්වහන්සේ ඉපදීමට පත් වෙච්ච අවස්ථාවේදී උන්වහන්සේ ගාථා ධර්මයක් දේශනා කරන්න යෙදුනා. ඒ තමයි අග්ගෝ හමස්මි ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයවන්තිමා ජාති නත්ති දාති කුණබ්බවෝ. ඒ කියන්නේ මම ලෝට අග්‍ර වෙමි, මම ලෝට ජේෂ්ඨ වෙමි, මම ලෝට ශ්‍රේෂ්ඨ වෙමි. මින්මතු මගේ උපතක් නැත කියන කාරණාව ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනා, ප්‍රකාශ කරන්නට යෙදුනා. ඒක නිසා උන්වහන්සේ ඉන්නනතුරුව අවුරුදු 29ක් ගිහිගේ කම්සප විඳින්මින් ඉඳලා රම්‍ය සුරම්‍ය සුබ කියන මාලිගා ත්‍රිත්වයේම උන්වහන්සේ කල්ගත කරමින් යෙදිලා උන්වහන්සේ අනතුරුව ගිහිගේ හැර යනවා, නැත්නම් අභිනිෂ්ක්‍රමණය කරන්නට යෙදෙනවා. අභිනිෂ්ක්‍රමණය කරලා උන්වහන්සේ අවුරුදු 6ක් කෙටි කාලයක් නෙමෙයි මාස 5ක් මාස 6ක් නෙමෙයි අවුරුදු 6ක් උන්වහන්සේ ෘත වලට සමාදන් වෙලා එක එක ෘත ඉන්දියාවේ තිබ්බ මුල් බැසගත් දිෂ්ටි නැත්නම් මිත්‍යා දෘෂ්ටික 62ක් තිබ්බා. මෙන්න මේ 62ම උන්වහන්සේ පිළිපදින්න යෙදුනා. අරිය පරේෂණ සූත්‍රයේ සඳහන් වෙනවා උන්වහන්සේ ඒ සියල්ලක්ම
ඒ සියල්ලකටම උන්වහන්සේ මූලිකත්වයේගෙන උන්වහන්සේ ඒ සියලු රුතයක්ම සමාදන් වෙන්න යෙදුණා කියන කාරණාව සඳහන් වෙනවා පින්වතුනි මජ්ක්‍ධිම නිකායේ අරිය පරිේෂණ සූත්‍රයේදී. ඉතින් ඒ වගේම තමයි ඉන් අනතුරුව උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙනවා පින්වතුනි වෙසක් පුර 15ක පොහොය දිනයකදී. ඊට පසුව උන්වහන්සේ අවුරුදු 45ක් මේ ලෝක සත්වයා කෙරෙහි සකල මහා සත්වයන් කෙරෙහි පතල මහා කරුණාවෙන් යුතුව මේ සංසාර ගොරබිරම් සංසාරේ ඇවිදිමින් ගත කරන මේ සත්වයන් මේ සංසාරයෙන් එතර කිරීමට උන්වහන්සේ අවුරුදු 45ක්ම උන්වහන්සේගේ ජීවිතය කැප කරන්නට යෙදුන පින්වතුනි. උන්වහන්සේ කැප කිරීම සුමට දේවල් නෙමෙන් උන්වහන්සේට මුහුණ පාන්න සිද්ධ වුණේ. උන්වහන්සේට ඊටාම දුෂ්කර අපහසු අභියෝගාත්මක සංසිද්ධීන් වලට ජීවිතේ උන්වහන්සේගේ ඒ ජීවිත කාලයේදී මුහුණ පාන්න සිද්ධ වුණා පින්වතුනි. ඒක නිന്ദා වේවා අපහාස වේවා අපකීර්ති වේවා උන්වහන්සේට මරණ තර්ජන පවා නැත්තම් උන්වහන්සේව පිරිනුවන් පෑමට පවා පුද්ගලයන් නැත්තම් උන්වහන්සේගේම ඥාති නැත්තම් අපි කිව්වොත් යසෝදරා දේවියගේ මල්ලි. එතකොට බුදුරජාණන් වහන්සේට වෙන්නේ මස්සිනා. මෙන්න මේ මස්සිනාගේ අදන්තේත්තන් වලට ලක් වෙන්න උන්වහන්සේට සිද්ධ වුණා පින්වතුනි. ඒ හැම දෙයක්ම වුණත් උන්වහන්සේ කිසි දෙයක් කනකට ගත්තේ නැහැ. අපේ වචනෙන් කියනවා නම් උන්වහන්සේ කිසි දෙයක් ඇඟට ගත්තේ නැහැ පින්වතුනි. උන්වහන්සේ හැම දෙයක්ම සමසිතින් බාරගත්තා, විඳ දරාගත්තා පින්වතුනි. ඒක තමයි උන්වහන්සේ අපිට දේශනා කරන්නේ අෂ්ටලෝක ගරු ධර්ම 8ක්. ඒ කියලා කියන්නේ ජීවිතේ ලාභ ලැබෙනවා, අලාභ වෙනවා, ඒ වගේම ජීවිතේ සුභ වෙනවා, අසුභ වෙනවා, ඒ වගේම තමයි ජීවිතේ නිന്ദාවට ලක් වෙනවා, අපකීර්තියට ලක් වෙනවා, ප්‍රශංසාවට ලක් වෙනවා, ඒ වගේම ජීවිතේ සැපයක් තියෙනවා, දුකක් තියෙනවා කියන කාරණාව උන්වහන්සේ අෂ්ටලෝක ගරු ධර්ම 8න් පෙන්වා දෙන්න යෙදුණා. මෙන්න මේ අෂ්ටලෝක ගරු ධර්ම 8 මේ ලෝකේ පහළ වෙලා ඉඳපු පහළ වෙන්න ඉන්න සියලුම සත්වයන්ට උරුම වෙන කාරණාවක් කියන කාරණාව ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණා. අපේ ජීවිතේ අපි හිතනවට අපි හිතන විදියටවත් අපි පතන විදියටවත් අපි හිතාගෙන ඉන්න විදියටවත් ජීවිතේ කිසිම දෙයක් ඉස්ස සිද්ධ වෙන්නේ නැහැ පින්වතුනි. අපි මොන තරහදිනක ජීවිතේ ගත කරත් අපි මොන තනතුරක ජීවිතේ තනතුරක් දරුවත් අපි මේ ආපු ගමනේදී අපේ කර්මය පරිසම් දෙන්න ගත්තම කර්මය ඵල දෙන්න ගත්තට පස්සේ පින්වතුනි අපිට කිසි දෙයක් නවත්තන්න පුළුවන් කමක් නැහැ පින්වතුනි. ඒක නිසා අපි හැම කෙනෙක්ම ලෞතර බුදුරජාණන් වහන්සේගේ තෙමගුණ සිහිපත් වෙන මේ වෙසක් පුර 15ක පොහොය දිනේ නිමිති කරගෙන මේ පවත්වන්නට යෙදිච්ච ධර්මදේශනා පින්කමෙන් රැස් කරගත්තා සීලම් කුසල සම්බාධ ධර්මය පළමු කොට ලෝකයක් සම්බුද්ධ ශාසනයත් අපිවත් ඔබවත් ආරක්ෂා කරන්නා වූ විෂ්ණු සමන් කතරගම දැඩිමුණ්ඩ ඊශ්වර ගම්බාර පලාත්බාර ශාසනවාර සක්දෙවියෝ සතර වරන් දෙවියෝ සුද්ධ සීනිය දේව රාජෝත්මයන් වහන්සේ ඇතුළු පත්තිනිමෑණිය ඇතුළු කඩවර දේහාමුදුරන් වහන්සේ ඇතුළු සීලම දෙවිදොතුන් වහන්සේලාට මේ පුණ්‍ය සම්බාධ ධර්මය අනුමෝදන් වෙත්වා. මේ ස්ථානවල වලට අධිග්‍රහිත වන්නා වූ ඒ වගේම මේ වැඩිහිටි නිවාසයේ වාසය කරන මේ වැඩිහිටියන්ට අධිග්‍රහිත වන්නා වූ යම්කිසි දෙවිදොතුන් වහන්සේ කෙනෙක් ඇත්නම් ඒ සිළුම දෙවිදොතුන් වහන්සේලාට මේ පුණ්‍ය සම්බාධ ධර්මය අනුමෝදන් වෙත්වා. ඒ සිළුම දෙවිදොතුන් වහන්සේලා විසින් ඔබ කෙරෙහි ලැබෙන අල්ම බැල්ම ආරක්ෂාවත් ඇති වෙත්වා. ඒ සිළුම දෙවිදොතුන් වහන්සේලා පතන්නා බෝධියකින් උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට මේ පුණ්‍ය සම්බාධ ධර්මය හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනා පෙරදැයිව සාදුකාරයක් පවත්වලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා කියන ගාථාව.
ඒ වගේම තමයි මේ වැඩිහිටි නිවාසයේ වාසය කරන සියලුම වැඩිහිටියන්ගේ නමින් මිය පරලොවයන්ට යෙදුණු තමන්ගේ දෙමව්පියන් ඒ වගේම තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු තමන්ගේ වර්ග පරම්පරානුගත මිය පරලොවයන්ට යෙදුණු යම්කිසි මේගේ ඥාතියෙක් ඇතනම් පින් බලාපොරොත්තුවෙන් ඒ සියලුම මේගේ ඥාතීන්ට මේ පුණ්‍ය සම්භාර ධර්මය අනුමෝදන් වෙත්වා ඒ අපේ නන් පොල්ලන්ට යම්කිසි මේගේ ඥාතියෙක් යම්කි දුක් අධිස්ථානයක් නම් ඒ දුකින් අත් මිදේවා යම්කි සැප අධිස්ථානයක් නම් ඒ සැපේ තවත් වඩා වර්ධනය කර ගැනීමට අපේ සින් මේ රැස් කරගත්තා සියලුම කුසල සම්භාර ධර්මය හේතු වේවා කියන ප්‍රාර්ථනා පෙරදරිව සාදුකාරයක් පවත්වලා ධම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ කියන ගාථාව කියලා ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. හොඳයි ඒ වගේම මේ වැඩිහිටි නිවාසයේ වාසය කරන ඔබ සියලු දෙනාට වැඩිහිටියන්ටත් ඒ වගේම මේ වැඩිහිටි නිවාසයේ ඒ පාලන මණ්ඩලයේ කටයුතු කරන ඒ මහත්ම මහත්මීන් ඇතුළු ඔබ සියලු දෙනාට මේ පුණ්‍ය සම්භාර ධර්මය අනුමෝදන් වෙත්වා ඔබ කරන කියන සෑම කටයුත්තක්ම සාර්ථක ස්වභාවයට පත් වේවා ඒ වගේම ඔබේ හිසේ සිට පාදම් දක්වා තියෙනා වූ 890ක් රෝග 990ක් ව්‍යාධි 203ක් අන්තරන් සියලක්ම දූරින් මුත වෙලා තබන පියවරක් පාසා පතන සිතුවිල්ලක් පාසා ආයුරාෝග්‍ය සම්පන්න සුභ ජීවිතයක් ගත කිරීමට දල්ලා සරණින් සිරිපා සරණින් සිරිමා සරණින් අනන්ත අනුභවයේ ලැබේවා අවසානයෙන් කල්පනා කරගන්න සියලුම බුදුරජාණන් වහන්සේලා විසින් දේශනා කොට වදාරන් දෙදුණු ජාතියක් ජරාවක් මරණයක් නොති අජරාමර නිර්වාණය දක්වා මේ පුණ්‍ය සම්භාර ධර්මය කැපී පානිතා බරපත් වේවා කියන ප්‍රාර්ථනා පෙරදරිව සාදුකාරයක් පවත්වන වන්දනා කරගන්න ආශිර්වාද කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. සියලු දෙනාට යහපතක් වේවා තිරුවන් සරණයි.